ඔයගොල්ලෝ දැනටමත් YouTube කරනවා නම් ඒ වගේම YouTube කරන්න බලාපොරොත්තු වෙනවා නම් හැමෝටම වැදගත් නිවුස් එකක් තමයි අද මම අරගෙන ආවිල්ලා තියෙන. අනිවාර්යයෙන්ම හැමෝම මේ ගැන දැනුවත් විය යුතුයි. ඒ නිසා අපි වැඩි වෙලා ගන්න නැතුව ඉන්ට්‍රෝ එකට ගිහින් ආවිල්ලා මේ ගැන කතා කරමු. ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. ඕගොල්ලෝගේ YouTube channel එක අද වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, ඒ වගේම ඉදිරි දවසක වෙන්න පුළුවන් ඕනම පැයක විනාඩියක YouTube එක විසින් ඔයාගේ channel එක delete කරලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ videos අයින් කරලා දාන්න පුළුවන්. මම එහෙම කියන්න හේතුව තමයි පහුගිය අවුරුද්දේ කියන්නේ 2024 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ, නොවැම්බර් මාසේ සහ දෙසැම්බර් කියන මාස 3 ඇතුළත වීඩියෝස් මිලියන 9.5ක් YouTube එක විසින් ඉවත් කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ හිතන්නේ ඒක කොච්චර ලොකු ප්‍රමාණයක්ද? ඒකම ඔයගොල්ලෝ කල්පනා කරන ඇති කොහොමද එහෙම වෙන්නේ? එතකොට ලෝකෙම වීඩියෝස් දෙය ඩිලීට් වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඉන්දියාවේ තමයි මේ වැඩිපුර වීඩියෝස් ඩිලීට් වෙලා තියෙන්නේ. ඒගොල්ලොන්ගෙන් වීඩියෝස් ඩිලීට් වෙලා තියෙනවා මිලියන 3කට එහා. ඒ කියන්නේ වැඩිම වාර්තාගත ලෙස ඩිලීට් වෙලා තියෙන්නේ ඉන්දියාවේ වීඩියෝස්. ඒ එක්කම ඊට සාපේක්ෂව YouTube channel පවා ගොඩක් ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් මම මේ ගැන ඔයගොල්ලන්ට කලින් වීඩියෝස් වල දිගින් දිගටම කිව්වා. ඉතින් සමහර අය මේක පිළිගත්තේ නැහැ. ඉතින් ඔන්න මම කිව්වා වගේම ඔයගොල්ලන්ට බලා ගන්න ඉස්සරහට ලැබෙයි කිව්වා වගේම ඔන්න බලා ගන්න ලැබිලා තියෙනවා. විස්තර YouTube එකෙන් ඉදිරිපත් කරලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මෙතනදී තියෙන ප්‍රශ්නේ තමයි කොහොමද මේ වගේ වීඩියෝස් ප්‍රමාණයක් ඩිලීට් උනේ, මොකක්ද හේතුව කියලා. විශේෂයෙන් YouTube සඳහන් කරලා තියෙනවා කමියුනිටි ගයිඩ්ලයින් වලට අදාළව තමයි මේ දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. පළවෙනි දේ තමයි ප්‍රචණ්ඩත්වය මතු කරනවා නම් තමන්ගේ වීඩියෝස් වලින් අන්න එහෙම වීඩියෝස් විශාල වශයෙන් ඩිලීට් වෙලා තියෙනවා. ඉතින් ඉන්දියාව වගේ රටක ගත්තොත් මේ වගේ දේවල් ගොඩක් වැඩි වෙන්න පුළුවන්. ලංකාවේ සමහර විට මේ වගේ වීඩියෝස් තියෙනවා. ඉතින් ඒක හරියටම අඳුරගත්ත වෙලාවට ඒ වීඩියෝස් YouTube එකෙන් ඩිලීට් කරනවා. අනිත් එක තමයි වෛරීය සහගත කතන. ඉතින් මේ වෙනකොට ලංකාවේ ගොඩක්ම මේ දේවල් භාවිතා වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රශ්නය ඇති වෙලා තියෙනවා දේශපාලනය මුල් කරගෙන, එහෙම නැත්නම් වෙනත් දේවල් මුල් කරගෙන ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට බනින අන්න ඒ විදිහේ වීඩියෝස් තමයි ගොඩක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඒකට එකතු වෙන පිරිසත් වැඩි. ඒක නිසා ඒක දිගටම යනවා. ඉතින් ඒව මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා නම් එතනින් එහාට මේ වීඩියෝස් හැදෙන එක නවතිනවා. ඉතින් අපේ මිනිස්සු බාර ගන්න කැමති නම් ක්‍රියේටර්ස්ලා විදියට ඒගොල්ලෝ ඒක දෙන්න කැමති. එතන තමයි ප්‍රශ්න තියෙන්නේ. මොකද මුදල් ලිපීම අනිවාර්යෙන් කරන්න පුළුවන් නිසා. අනිත් එක තමයි හිරිහැර කිරීම. ඉතින් මේ හිරිහැර කිරීම ප්‍රෑන්ක් වගේ වීඩියෝස් වලින් ඉන්දියාවේ ඕගොල්ලෝ බලන්න මේක ගොඩක්ම වැඩියෙන් තියෙනවා. සමහර විට කෙනෙක් පාර යනකොට යාට වතුර වලින් ගහන හරි වතුර පැකට් හදලා ගහනවා. එහෙම නැත්නම් මොනවා හරි ඔලුවට දමලා තල්ලු කරලා දානවා. ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මිනිස්සු hina වෙන්න මිලියන ගණන් එන්න ඒක බැලුවට හැබැයි ඒක ඇත්තටම බලන කෙනෙක්ට තේරෙනවා මේක හිරිහැරයක් කියලා. මොකද එයා ගමනක් යන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ වෙලාවට ඒක ඕගොල්ලන්ට පේනවා ඇති වීඩියෝස් වලින් එයා කොච්චර තරහින්ද ඉන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ පෙන්නනවා කැමරා එකක් තියෙනවා. ඉතින් අපි මේක ප්‍රෑන්ක් එකක් කරන්නේ. ඉතින් සමහරලාට එහෙම කිව්වත් වැඩක් නැහැ. අර මනුස්සගේ පස්සේ අමවනවා. මොකද එයා ගමනක් යන්න ගියා නම් ඒ වැඩේ ඇරුණ නිසා. මොකද ඒකේ එයාට ලොකුම හිරිහැරයක්. ඒක නිසා එහෙම වීඩියෝස් දැන් YouTube එකෙන් අනිවාර්යෙන් හොඳටම බලනවා. අනිත් දේ තමයි මේක ලංකාවේ බහුලව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම ඉන්දියාවෙත් තියෙනවා. වෙනත් රටවල් වල තියෙනවා. ඒ කියන්නේ හොඳ දියුණු රටවල් වල මේක අඩුයි. ලංකාව, ඉන්දියාව, පාකිස්තාන වගේ රටවල් වල ගොඩක් වැඩියෙන් තියෙනවා. ඉතින් මේ වලට YouTubers කීප දෙනෙක් පවා මේ වගේ YouTube සම්බන්ධ දේවල් වලිනුත් දේවල් කරලා තිබිලා ඉතින් ගොඩක් අහුවෙලා තිබුණා. ඒකට අදාළ කරුණ තමයි දියුණු වීමට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම. ඒක ඇප් එකක් ගැන වෙන්න පුළුවන්, YouTube සම්බන්ධ දෙයක් වෙන්න පුළුවන්, තමන්ගේ බිස්නස් එක දියුණු කරගන්න වෙන්න පුළුවන්. මේක ජාවාරමක් විදියට. ඒ කියන්නේ කොහොම හරි බොරුවක් ඉදිරිපත් කරලා තමන්ගේ පැත්තට ඒ බිස්නස් අරව ගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් එහෙම ඕන තරම් ඉන්න. ඉතින් ඒ වගේ දේවල් YouTube එකෙන් කොහොම හරි අඳුනගත්තොත් අනිවාර්යෙන් මේ වීඩියෝස් ඩිලීට් කරනවා. දැන් සමහර අයට ප්‍රශ්නයක් ඇති කොහොමද වීඩියෝ එකක් ඩිලීට් වුණාන් පස්සේ channel එක ඩිලීට් වෙන්නේ කියලා. මෙහෙමයි කමියුනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් ගැන අහලා ඇති. පළවෙනි එක වැදුනාන් පස්සේ වෝනින් එක ඒක ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ ඔයාට මාස 3ක් ඇතුළත එහෙම නැත්නම් දින 90ක් ඇතුළත කමියුනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් 3ක් වැදුනොත් එහෙම ඒ මාස 3 ඇතුළතම අනිවාර්යෙන් ඔයාගේ channel එක ඩිලීට් වෙනවා කියන එක ඒක 아무තු දෙයක් නෙවෙයි. ඒක එදා ඉඳන් තියෙන දෙයක්. ඒක නිසා එහෙම වුණාන් පස්සේ තමයි අර ගොඩක් YouTube channel ඩිලීට් වෙන්න පටන් ගන්න. ඉතින් ඉන්දියාවේ මිලියන 3කට වඩා වීඩියෝස් ඩිලීට් වුණා කියන්නේ ඔයා හිතන්න කොච්චර channel ඩිලීට් වෙන්නේ නැද්ද කියලා. ඉතින් කලිනුත් මේ ක්‍රම තිබුණ හැබැයි එදා එහෙම උනේ නෑ. දැන් එහෙම වෙන්නේ ඇයි? ඉතින් මම අර කලින් වීඩියෝස් වල කිව්වා වගේ මේක අප්ඩේට් එකක්. ඉස්සර කමියුනිටි ගයිඩ්ලයින් ස්ට්‍රයික් එකක් එහෙම නැත්නම් වෝනින් එකක් ආවම පස්සේ ඒක චෙක් කරන්නේ තවත් පුද්ගලයෙක්. අපි වගේ මිනිස්සෙක්. හැබැයි මේක දැන් AI එකට බාර දීලා තියෙනවා. සම්පූර්ණයෙන්ම එයා තමයි මේක කරන්නේ. ඊට අමතරව කියන්න ඕන මෙයාට කිසිම කියන්නේ සාහනයක් දෙන්න ඕන. මෙයා පොඩ්ඩක් ඇතැරලා දානවා. එහෙම මුකුත් හිතෙන්නේ නැහැ මේ AI එකට. එයාව ප්‍රෝග්‍රෑම් කරපු විදියට තමයි වැඩ කරන්නේ. එයාට දීලා තියෙනවා මොනවා හරි වර්ඩ් ටිකක් මොනවා හරි දේවල් ටිකක් දීලා තියෙනවා. ඒ අනුව තමයි ඒක ක්‍රියාත්මක වෙන්නේ.
එතනින් එහාට එයාට හිතන්න බෑ. ඉතින් ඔටෝමැටිකලි YouTube වීඩියෝස් චෙක් වෙවි තමයි මේක ඩිලීට් වෙන්න පටන් ගන්න. ඉතින් ඉදිරියේදී කිසිම විදිහක අපිට සහනයක් නෑ. අපි වැරද්දක් කරලා තියෙනවා ඕනම කාලයක අපේ channel ඩිලීට් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා AI එක ගොඩක් දියුණු වෙගෙන යන්නේ. ඒක නිසා යාට බාර දෙලා තියෙන හැමදේම ඉදිරියේදී ඒ වගේ දේවල් සිද්ධ වෙවි. දැන් ගොඩක් අය අහලා තිබුණා මට මෙන්න මේ වගේ වීඩියෝයක් කරන් තියෙනවා. මේක කොහොමද කරන්නේ? මේක කමියුනිටි ගයිඩ්ලයින් වැදිලා එහෙම නැත්නම් කෙලින්ම YouTube එකෙන් අයින් කරලා දාවිද කියලා. මේ ප්‍රශ්නේ ගොඩක් අය අහලා තිබුණා. හේතුව තමයි ඔයා කතා කරන සිංහලෙන් කතා කරනවා නම් ඔයා හොඳ සිංහලෙන් කතා කරන්න ඕන. සාමාන්‍යයෙන් AI එකටවත් අඳුර ගන්න බැරි විදියට. විතර කතා කරනකොට ඒක ඔයා කොහේ හරි සඳහන් කරලා සමහර විට ගැටලුවක් එන්න පුළුවන්. ඉතින් කොහොමද මම කියන්නේ හරියට මෙහෙම කරාම හරියනවා කියලා කොහොමද AI එක දියුණු වෙන්න සිංහල භාෂාවත් අඳුර ගන්නවා. ඕනෑම භාෂාවක් ඒගොල්ලන්ට හරව ගන්න පුළුවන් ඉංග්‍රීසි වලට. ඊට පස්සේ ඒ ප්‍රශ්නේ එනවා. ඉතින් මං හිතුවා මේ ගැන ඔයගොල්ලෝ දැනුවත් කරන්න ඕන කියලා. ඒක නිසා තමයි වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම ඊට අදාළ තවත් වීඩියෝස් මේ වගේ තියෙනවා. මේවා අනිවාර්යෙන් නරඹලා ඉවරලා ඔයගොල්ලෝගේ දැනුම හදාගන්න. මොකද දෙයක් වුණාන් පස්සේ ඒකට ඔයා ක්‍රියාමාර්ග ගන්න ගියාට වැඩක් නැති නිසා. ඉතින් වීඩියෝ හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න අමතක කරන්න එපා. subscribe කරලා නැත්නම් subscribe කරලා හැවත් තියෙන bell icon click කරලා එකතු වෙන්න. මොකද ලක්ෂයට යන ගමනේ ඉන්නේ sr.com YouTube channel එක. ඉතින් ඕගොල්ලෝ දෙයක් ඉගෙනගෙන තියෙනවා නම් අනිවාර්යෙන් support එකක් දෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් comment section එකේ ඔයගොල්ලෝගේ අදහස් සඳහන් කරන්න. ඒ වගේම share කරන්න කැමති නම් යාළුවෝ අතර එක ඔයාගේ කැමැත්තක්. මේ වගේ තවත් වීඩියෝ එකකින් හැමදෙරු සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් අනිවාර්යෙන්ම මුණ ගැහෙමු.